Welcome to our Trace channel. Today we are going to discuss about if. එදිනෙදා කතාබහේදී අපිට නැතුවම බැරි පදයක් තමයි if කියන්නේ. if වල සිංහල තේරුම නම් what. යම්කිසි ක්‍රියාවක් හේතුවෙන් තවත් ක්‍රියාවක් සිදු වෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී තමයි අපි if පදය භාවිතා කරන්නේ. You know ඔබ දන්නවා. ඔබ දන්නවා නම් if you know. tell me මට කියන්න. වාක්‍ය සම්බන්ධ වුණා. ඔයා දන්නවා නම් මට කියන්න. if you know tell me. ඒ වගේම අපි if භාවිතා කරන ආකාර තියෙනවා. zero conditional අවස්ථාව, if type 1, if type 2, if type 3. මේ අවස්ථා හතර ගැන අපි වෙන වෙනම සාකච්ඡා කරමු. පළමුවෙන්ම අපි zero condition අවස්ථාව කතා කරමු. ඔයා කැමති you like. ඔයා කැමති නම් if you like. ඔයා කැමති නම් if you like මට පුළුවන් ඔයාට help කරන්න. I can help you. මේ වාක්‍යයේදී if you like ඔයා කැමති නම් කියන එක present simple වලින් තියෙන්නේ. මට පුළුවන් ඔයාට උදව් කරන්න. I can help you. ඒ වාක්‍යයත් present simple වලින්. zero condition යටතේ වාක්‍ය දෙකම present simple වලින් තමයි යොදාගන්නේ අපි. මතක ඇතුව වාක්‍ය දෙක සම්බන්ධ වෙන තැන කමාවක් යොදන්න ඕනේ. If you like, I can help you. ඔයා වැස්ස හිටගෙන හිටියොත් ඔයාව තෙමෙයි. If you stand in the rain, you get wet. වාක්‍ය දෙකම present simple වලින්. If you stand in the rain, you get wet. ඔයාට නිමල් හමු වුණොත් ඔහුට දෙන්න මේ පොත. ඔයාට නිමල් හමු වෙනවා. You meet නිමල්. ඔයාට නිමල් හමු වුණොත් if පදේ ඉස්සරහට ගන්නවා. If you meet නිමල්. ඔහුට දෙන්න මේ පොත. Give him this book. If you meet නිමල්, give him this book. If type 1. if type 1 අවස්ථාවේදී සිදුවන්නට පුළුවන් ක්‍රියා තමයි අපි විස්තර කරන්නේ probable condition. ඔයා මහන්සි වෙලා පාඩම් කළොත් ඔයාට විභාගයේ පාස් වෙන්න පුළුවන් වේවි. If you study hard, you will pass the exam. type 1 වලදී පළවෙනි වාක්‍යය අපි present tense එකෙන් තමයි භාවිතා කරන්නේ. දෙවෙනි වාක්‍ය simple future වලින් තමයි තියන්නේ. shall, will, can, may කියන modal verbs භාවිතා කරනවා. වැස්සොත් අපි trip එක cancel කරાવી. If it rain, we will cancel the trip. If it rain, we may cancel the trip. ඔයා ලොතරැයියක් මිලදී ගත්තොත් ඔයාට පළවෙනි තෑග්ග දිනන්න ඉඩ තියෙයි. If you buy a lottery, you may win the first prize. ඔයා කැමති නම් මම එන්නම්. If you like, I will come. If you get wet, you will catch a cold. If you get wet, ඔයා වැස්සට තෙමුණොත් you will catch a cold. ඔයාට හෙම්බිරිස්සාව හැදේවි. මේ විදිහට තමයි අපි if වල type 1 භාවිතා කරන්නේ. next එක if type 2 improbable condition එකක්, සිදු නොවිය හැකි තත්වයක්. විස්තර කරන්නේ අපි if type 2 වල. ඔයා මට උදව් කරා නම් if you helped me, මට ඔයාට සල්ලි දෙන්න තිබුණා. I would give you the money. If you helped me, I would give you the money. type 2 වලදී if clause එක සහිත වාක්‍ය අපි යොදාගන්නේ past tense එකෙන්. main clause එකේ ක්‍රියාපදයේ shall වෙනුවට should, will වෙනුවට would, can වෙනුවට could, may වෙනුවට might යොදා ගන්නවා. ඔයා මහන්සි වෙලා පාඩම් කරා නම්
If you studied hard, you would pass the exam. ඔයාට විභාගයේ සමත් වෙන්න තිබුණා. You would pass the exam. If you studied hard, you would pass the exam. ඔයා ලොතරැය දිනුවා නම් අපිට ගොඩාක් travel කරන්න තිබුණා. ඔයා ලොතරැය දිනුවා නම් if you won the lottery, we could travel a lot. If you won the lottery, we could travel a lot. ඔවුන් ඔවුන්ගේ ඉඩම් විකුණුවා නම් ඔවුන්ට පෝසත් වෙන්න ඉඩ තිබුණා. ඔවුන් ඔවුන්ගේ ඉඩම් විකුණුවා නම් if they sold their land, they might be rich. If type 3. මේක imaginary condition එකක්. හිතින් හිතා ගන්න තත්ත්වයක්. impossible එකක්. මේකත් සිදුවන්නට බැරි තත්ත්වයක්. if clause එක සහිත වාක්‍ය භාවිතා කිරීමේදී අපි had පදය යොදලා past participle භාවිතා කරනවා. ඒ වගේම main sentence එකට අපි should, would, might, could කියන පද දාලා ඒකට have verb එකේ past participle එකතු කරනවා. මම මහන්සි වෙලා පාඩම් කරලා තිබුණා නම් මට exam එක pass වෙන්න තිබුණා. මම මහන්සි වෙලා පාඩම් කරලා තිබුණා නම් if I had studied hard. If I had studied hard. මේක past perfect වලින් තමයි තියන්නේ. මට විභාගයේ සමත් වෙන්න තිබුණා. I would have passed the exam. If I had studied hard, I would have passed the exam. If you had practiced well, you would have won the race. ඔයා හොඳට ප්‍රැක්ටිස් කරලා තිබුණා නම් ඔයාට තරඟය දිනන්න තිබුණා. If you had helped me, I would have given some money. ඔයා මට උදව් කරලා තිබුණා නම් මට ඔයාට සල්ලි ටිකක් දෙන්න තිබුණා. Right. මම හිතනවා if භාවිතය ගැන ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. So we will meet next video. Don't forget to subscribe my channel. See you again.